නිවන් දකින කෙනා නිවන් දකින්නවාමයි කියලා හෝ මගපල් ලබන කෙනා මගපල් ලබනවාමයි කියලා හෝ එකක් නැහැ. පින්වතුනි අජාසත්තට සෝවාන් වෙන්න පින තිබ්බා. නමුත් ඒ පින පීතෘගාත කර්මෙන් ඡේදනය වුණා. මහා ධන සිටුවරයෙක් සිටු දේවියත් එක්ක වීදියේ සිඟා කනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද දුටුවාදර දෙදෙනා එහිමයි ස්වාමීන් වහන්සේ මහා ධන සිටුතුමයි දේවියයි හිඟමනට වැටිලා. ආනන්ද ওই දෙදෙනා මහාන වුණා නම් තරුණ කාලේ ওই සිටුතුමා අරහත්ත්වයටපත් වෙනවා. දේවිය මහාන වුණා නම් අනාගාමි වෙනවා. ආනන්ද ටිකක් මැදි වයසේ ওই දෙන්න මහාන වුණා නම් ඔය සිටුතුමා අනාගාමි වෙනවා. බිරිඳ සකදාගාමි වෙනවා. ආනන්ද ටිකක් ජීවිතේ තේරුම් ගන්න පුළුවන් කල්පනා කරන්න පුළුවන් වයසේ මහාන වුණා නම් දෙන්නම සෝවාන් වෙනවා. ආනන්ද අසත්පුරුෂ ආශ්‍රේ නිසා කාමෙන් උමතු නිසා මේ දෙදෙනා මෝහ මූලික වෙලා දැන් සී කල්පනාව නැතුව මේ යනවා දෙන්න නිරේ යන්නේ. බලන්න රහත් වෙන්න පින තිබ්බනේ බුදුමෙන් පිට වුණානේ මෙයාලා කලින් මහාන වුණා නම් රහත් වෙනවා කියලා. එහෙම තිබිලා අසත්පුරුෂ ආශ්‍රේ සහ අධික කාම ගිජු බව නිසා නිවන් දකින අවස්ථාව සිඳුණා. ඡේදනය වුණා. දැන් තේරෙනවද මගපල් ලබන අවස්ථාව ඡේදනය වෙනවා කියලා. මේත යුගයේ යෝගාවචරය කියන්නේ ගොඩාක් භාවනා කරලා හිත දියුණු කරලා පෙර ජීවිත දකින කෙනෙක් අපි ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක සාකච්ඡා කළා. මමත් එදා හිටියා සොපුවේ. එයා හරියම කනගාටුවෙන් ඉන්නවා. හොඳට සමාධිය වැඩෙන පෙර ජීවිත පෙනෙන කෙනෙක් ජීවිතේ විශාල කනගාටුවක් එයාට තියෙනවා. ඒ තමයි එයා බුද්ධ කාලයට පේනවා. මෙයා බ්‍රාහ්මණ පවුලක ඉපදිලා ගමේ බමුණන් කියලා තියෙනවා. අපි යන් ශාක්‍ය පුත්‍ර ශ්‍රමණයන් දකින්න. එතකොට රජගහනුවර වනයේ ඇතුළට යනකොට සුන්දර ශ්‍රමණයන් වහන්සේ නමක් කුටියක ඉඳලා තියෙනවා. ඒ තමයි මහා කස්සප මහ රහතන් වහන්සේ. එයාට භාවනාවෙන් බලනකොට මේ කසාවතත් එක්ක ආලෝකයක් තමයි පේන්නේ. සමාධියෙන්වත් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ සැබෑ මෝ මණ්ඩල පිරිපුන්ව පේන්නේ නැහැ. ආලෝකයක් තමයි පේන්නේ. ඒකට අද සමාධියෙන් බලලා සම්පූර්ණ රුව දකින්න අමාරු මහා කස්සප මොණදුගේ රුව එදා ඒ බමුණ ඇස්වලින් දැක්කා. දැකලා පොඩි පොදක් වගේ ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මහා කස්සප මහ රහතන් වහන්සේ කියලා තියෙනවා මේ බ්‍රාහ්මණවරුනි ඇතුළට එන්න. ඒකට ඔක්කොම ඇතුළට ගිහිල්ලා මෙයා ඇතුළට ගිහිල්ලා නෑ කුටි එළියේ ඉඳලා. හේතුව මෙයා විටක් කාලා ඉඳලා තියෙනවා. විට කන මිනිස්සු බන මඩු ඇතුළට එන්නේ නැහැ කියලා ගහන්න ඕන නිසා. මහා කස්සප මුනිදු දෙසූ ධර්මය අර ඇතුළට ගිය බ්‍රාහ්මණවරු අහගෙන හිටියා. ගිය මොහුණු නෙවෙයි. පිපුණු මොහුණු විකසිත මොහුණු සෝතාපන්න ඵලයටපත් වුණ බමුණන් එළියට ආවි. එනමුත් ඇහුන්නේ ඇතුළේ ගියපු බන එළියේ හිටපු මේ බමුණට. එතකොට දැන් මෙයාට තේරෙනවා මට එදා බනහන අවස්ථාව අහිමි වුණේ විතක් නිසා කියලා.